අය සිකුරු ගැන හිතාගෙන ඉන්නේ ආදරය සම්බන්ධ කරන ග්‍රහයා විදියට. ඒ වගේම තමයි මම දැක්කා මම දාපු පෝස්ට් එකේ ගොඩක් අය මගේ සිකුරු උච්ච වෙලා මගේ සිකුරු හොඳටම බලවත්. අපි මේ කතා කරන්නේ ඔයාගේ කේන්දරේ තියෙන කොටු අස්සේ ඉන්න සිකුරු ග්‍රහයට වැඩි සංකල්පයක් ගැන. සිකුරු එහෙම නැත්නම් ශුක්‍රාචාර්ය ගැන සිකුරු ග්‍රහයා බිහිවීමට හේතුව ගැන මම පෝස්ට් එකක් ෂෙයා කරලා තියෙනවා වෙනත් පේජ් එකකින් ඔයාලට බලන්න පුළුවන්. එතකොට සිකුරු දුර්වල වුණාම මොකද වෙන්නේ? සිකුරු දුර්වල වුණාම ජ්‍යොතිෂයට අනුව මූල ස්ථාවරත්වය හා ජීවිතේ සතුට අදාළ වෙනවා. මේක මේ ආදරය ගැන ඔයාලගේ පෙනුම ගැන කතා කරන කාරණාවක් විතරක් නෙවෙයි. මම මේ දාලා තියෙන වොල්පේපර්ස් වලට සංකල්ප දෙකක් එකතු කරගෙන තියෙනවා. සහ මම ඔයාලට ඒ සංකල්ප එකතු කරගෙන තියෙන හේතුව කියන්න. එතකොට ඔයාලට පුළුවන් මේ මම ඔයාලට ෆෝකස් කරන මේ වොල්පේපර් ටික විතරක් නෙවෙයි ඔයාලට පුළුවන් පොඩ්ඩක් කල්පනා කරලා තමන්ට ගැලපෙන තමන්ගේ අරමුණට ගැලපෙන සිකුරු ග්‍රහය බලවත් කරගන්න පුළුවන් වොල්පේපර්ස් ටිකක් දාගන්න. හරිද? එතකොට මේ මම මේ වොල්පේපර් තෝරගෙන තියෙන්නේ සිකුරු ග්‍රහයේ එහෙම නැත්නම් වීනස් එහෙම නැත්නම් ශුක්‍රගේ ශක්තිය හා එහි ගුණාංග අරමුණු කරගෙන. එතකොට ආදරය වගේම අලංකාරය සෞභාග්‍ය කියන්නේ ධන දාන හැමදේම සැප සම්පත් නිර්මාණශීලීත්වය ඒ වගේම තමයි සමබරතාවය පාලනය කරන ග්‍රහයා විදියට අපි සිකුරුව දකිනවා. සිකුරු ග්‍රහයාගේ වර්ණ විදියට සුදු රෝස ඒ වගේම තමයි පැස්ටල් රෝස් පැස්ටල් ෂේඩ්ස් තියෙන්නේ ඒවා පාවිච්චි කරනවා. මේ වර්ණ භාවිතා කරනකොට මේ වර්ණ භාවිතාව නිතර ඇහැට දකිනකොට සිකුරුගේ ආකර්ෂණය වගේම සිකුරුගේ කරුණාව සිකුරුගේ ශක්තිය ඔයාලට ලැබෙනවා කියන එක මතක තියාගන්න. ඒ වගේම තමයි රෝස මල් මුතු ඒ කියන්නේ පර්ල්ස් කිරිගරුඬ එතකොට මැන්ඩලාට්ස් මම මැන්ඩලාට්ස් ලස්සන මැන්ඩලාට්ස් වගේක් දාලා තියෙනවා මේ වීඩියෝ එකේ ඔයාලට පුළුවන් ඒ වගේ දේවල් පාවිච්චි කරන්න. සිකුරුගේ සුභෝගී බව සහ සෞන්දර්යය තමයි එතන නිරූපණය කරන්නේ. එතකොට ඔයාලට ඒක ඕන නම් ඒක ඒ දේවල් දාගන්න පුළුවන්. එතකොට ශක්තිමත් සිකුරු ග්‍රහයේ කියන්නේ සිකුරු ග්‍රහය ශක්තිමත් කරගන්න ආකර්ෂණීය පෙනුමක් ලබා කරගන්න රෝස මල් නෙළුම් ඒ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි මම මෙතන දාලා තියෙනවා හાર્ට් එකෙන් විහිදෙන ඕරා එකක වොල්පේපර් එකක් ඒ වගේ දෙයක්ත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි සිකුරු ග්‍රහයාගෙම එකක් මම දාලා තියෙනවා. ඒක ඍජුවම සිකුරු ග්‍රහයට මම ගරු කරනවා. ඒ තියෙන සියලුම ශක්තියින් මම අවශෝෂණය කරගන්නවා කියන එකට තමයි ඒක දාලා තියෙන්නේ. ඒ වගේම තමයි මෙතනදී ෆෙන්ෂුයි සංකල්පයකුත් මම පාවිච්චි කරලා තියෙනවා. ෆෙන්ෂුයි වල තියෙන ශක්ති ප්‍රවාහය එහෙම නැත්නම් අවකාශයේ තියෙන චී ශක්තිය සමබර කිරීමටත් මේ දේවල් පාවිච්චි කරනවා. රෝස නෙළුම රෝස් ක්වාට්ස් රෝස වතුර ඇල්ල රෝස වලාකුළු වගේ දේවල් කුන් ඒ කියන්නේ පෘථිවි මූලධර්මයේ ශක්තිය පාවිච්චි කරනවා. ගලාගෙන යන ජලයේදී වෝටර් එලිමන්ට් එක පාවිච්චි කරනවා. මුතු රන් පැහැති මණ්ඩලා වගේ මණ්ඩලාට්ස් වලින් ලෝහ මූලද්‍රව්‍ය මාබල් මෘදු පාට අර පැස්ටල් කලර්ස් කියලා කිව්වේ හිත සතුටු කරන පාට අන්න ඒ පාට යින් ශක්තිය සහ ස්ථාවරත්වය තමයි. එතකොට ඔයාලා චුට්ටක් කල්පනා කරලා ඔයාලට පුළුවන් මේ වෙලාවේ ඔයාලට ළඟා කරගන්න පුළුවන් දේ මොනකද්ද? එතකොට ඔයාලා ළඟා කරගන්න අවශ්‍ය මොකද්ද? අපි දාගන්න ඕන වොල්පේපර් එක මොකක්ද කියලා තීරණයක් අරගන්න. තීරණය ඔබ සතුයි. සිකුරු ග්‍රහය බලවත් කරන මන්ත්‍රය ලබා ගන්න ඕන. කමෙන්ට් එකක් දාන්න. බලවත් කරන මන්ත්‍රය වගේම මැනිෆෙස්ටේෂන් කරන අයට ඔයාලට ඉන්ෆර්මේෂන් එකකුත් මම දෙනවා.